ප්‍රතිපත්තිම ඒ වගේම අර WhatsApp දුරකථන අංක හැක් කිරීම තුලින් ඒ හැකර්වරු ඒ හැක් කරපු දුරකථන අංකයේ හිමි පුජ්‍යලයාගේ දුරකථන සම්බන්ධතාවලට පණිවිඩය වල හදිසියකට රුපියල් ලක්ෂයක් දාන රුපියල් 50000ක් දෙන දැන් ගොඩක් මේක සිද්ධ වෙනවා. දැන් මගේ දුරකථනත් එහෙම හැක් කරාම මම කිව්වා ඒක පොඩ්ඩක් සම්බන්ධතාවයේ ගිහිල්ලා ගිණුම් අංක ඉල්ලගන්න කියලා මේ රැවටුණා වගේ. ඒතර මගේ හිතවතුන් එවලා තිබ්බා බලපත්‍රලාභී බැංකු 6ක ගිණුම් අංක ඒ කියන්නේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල. ඒතර මේ බලපත්‍රලාභී බැංකුවල ගිණුම් අංක මම මේ මූල්‍ය බුද්ධි ඒකකයට දැනුම් දුන්නා. ඒ කියන්නේ මට පරීක්ෂණයක් අවශ්‍ය නැහැ. නමුත් ඉස්සරහට මිනිස්සු අමාරු වැටීම වළක්වා ගැනීම සඳහා තමයි මම මේක මූල්‍ය බුද්ධි අංශයට දැනුම් දුන්නේ. ඒතර දැන් මහජන බැංකුවේ තියෙනවා සම්පත් බැංකුවේ කියන එහෙම මේ සිංහල නම් තියෙන මේ ලංකාවේ මහ බැංකුවේ බලපත්‍රලාභී බැංකුවල ගිණුම් අංක. ඒතර හැකර්වරු මුදල් එකතු කරන්නේ මේ ගිණුම් අංක හරහා. ඒතර ඒ ගිණුම් අංක ඒ බැංකුවල දැනුම් දීලා මොන හරි යම්කිසි විමර්ශනයක් කරන්න මහ බැංකුවේ අවධානය තියෙනවද කොහොමද දන්නේ ඒ තත්ත්වය? ඒ වගේ අවස්ථාවකදී මගේ දැනුම හැටියට FI එක ගැන තව කරුණක් මම දැන් යම්කිසි කෙනෙක් FI එකට දැනුම් දුන් පළියටම account එකක FI එකට බලතලයක් නැහැ ඒක ෆ්‍රීස් කරන්න නීතියමින ක්‍රියාදාම තමයි ඒ ගිණුම් අංකයකින් දැන් ඔබතුමාගේ මුදල් වංචා සහගත වෙන ගිණුම් ගිහලා තියෙනවා ගිණුම් අංකය දන්නවනම් මුලින්ම කරන්න ඕන වංචා විමර්ශන පොලිසියට ඒක වාර්තා කරාම පොලිසියට තියෙනවා නීතිමය බලතලයක් ඉල්ලා හිටින මේ account එක ෆ්‍රීස් කරන්න කියලා. ඒ මාර්ගෙන් තමයි account එක ෆ්‍රීස් කරන්න. ඔක තියෙන ප්‍රශ්න තමයි දැනගන්නකොට ගිණුම් අංකය ඒ ගිණුමේ තියෙන මුදල් අරගෙන ඉවරයි. දැන් අද මුදල් ගියා නම් අදම දැනුම් දීලා වහාම ඒ නීතිය ක්‍රියාත්මක දැනුම් දුන්නොත් මේ account එක ෆ්‍රීස් කරන්න කියලා. එතකොට නැතු FI එකට ඕන විදිහට account ෆ්‍රීස් කරන්න. මොකද ඒක කියන්නේ වැරදියටත් මෙහෙම කම්ප්ලේන්ට් කරන්න පුළුවන් නේ. දන්න එහෙම විතරක් නැතුව යම්කිසි මේකක් නැතුව පොලිසිය මැවිලක් කරලා තමයි ඒක කරන්න ඕන. එතකොට මම හිතන්නේ FI එකට පුළුවන් ඒක ෆ්‍රීස් කරන්න වහාම. ඒ ඕඩර් එකක් කෝට් ඕඩර් එකක් හරි පොලිසිය සම්බන්ධයක් හරි දැන් එහෙම නැති වුණාම FI එකට ලියපු පළියටම ඒකට ෆ්‍රීස් කරනවා. එතකොට වෙන්නේ අර වෙන හේතු වල කාට හරි කියන්න පුළුවන් මේ මෙන්න මේ ගිණුමේ නීති විරෝධී එකක් වෙලා තියෙනවා මේ අපේ හොරකම් කළා දාලා ඒක නිසා මේක ෆ්‍රීස් කරන්න කිව්වොත් ඒක FI එකට බලතල යන්න නැහැ කියන්නේ හොයා බලන්න. මේ ඒක පරීක්ෂණ බලතල තියෙන ඒ ලෝ එන්ෆෝර්ස්මන්ට් එකට මම හිතන්නේ කවුරු ඉන්නවද කියන්න පුළුවන් ඒ ගැන. එහෙම මේ ෆ්‍රීඩම් එකක් නැහැ account freeze කරන්න. ඉන්වෙස්ටිගේෂන් එකකින් පස්සේ තමයි account freeze කරන්න. අපි කිසිම වෙලාවක මේ account freeze කරන්න කියලා කිව්වේ නැහැ. අපි තවත් මහ ජනතාවගේ සල්ලි වංචා කිරීම මේ මොකද වංචනිකව හැකර්වරු මේ ගිණුම් තමයි දෙන්නේ මේකට සල්ලි දාන්න මේ හදිසියකට 50000 ලක්ෂ දාන්න කියලා මේ ගිණුම් අංක දෙනවා මේ ලංකා මහ බැංකුවේ රෙජිස්ටර්ඩ් බැංකුවල ගිණුම් අංකනේ දෙන්නේ. අපි කියන්නේ මේ ෆ්‍රීස් කරන්න කියලා. හැබැයි හැකර්ස්ලා මේ වංචනික මේ Tamanට වංචනිකව මුදල් ලබා ගන්න පාවිච්චි කරන්නේ මේ බැංකුවල තියෙන ගිණුම් අංක. ඒ නිසා ඒ අදාළ බැංකුවලට දැන් ෆ්‍රීස් කරන්න නෙවෙයි මේ යම්කිසි ගිණුම් අංක ප්‍රමාණයක් ඒගොල්ලෝ ඇති කළා. දැන් මම දැක්ක මගේ හැක් වුණු අවස්ථාව විතර නෙවෙයි වෙනත් අයට හැක් වුණාමත් ඒ ගිණුම් අංකෙමයි ඒගොල්ලන්ට දීලා තිබ්බේ මේකට සල්ලි දාන්න කියලා රුපියල් ලක්ෂයක්. ඒතර ඒ ගිණුම් පිළිබඳව මේ බැංකු අවදියෙන් ඉඳලා ඒතර ඒ ගිණුම් හිමියා බැංකුවට ගෙන්නලා මේ හැක් කරාම මේ ඔයාගේ ගිණුම් අංකේ තමයි දීලා තියෙන්නේ. ඔයාද මේක කරන්නේ වෙන කෙනෙක්ද? ඒ කියන්නේ අපි කියන්නේ ෆ්‍රීස් කරන්න කියලා කිව්වේ නෑනේ කවුරුවත්. ඉතින් ඒකයි අපි ඇහුවේ. ගවන ඇත්තටම දැන් එහෙම FI එකට රිපෝට් කරා නම් FI එක අදාළ බැංකුවට දැනුම් දෙනවා. ඒතර ඒ බැංකුව ඒක account එක සර්වෙලන්ස් කරනවා. බලන්න ඒ කියන්නේ මේක ඇක්ටිවිටි එකක් තියනවද කියලා. ඒකෙන් තමයි ඊළඟට මේ ඊතුරු විමර්ශන කරගෙන යන්නේ. මත ඔකට විශේෂයෙන් බැංකුවලත් එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඕනම කෙනෙකුට රටේ පුරවැසියෙක්ට අර KYC හරිනම් ගිණුමක් විවෘත කරන්න අයිතිය තියෙනවා නේ. විවෘත කරාට පස්සේ ඒක වංචාවකට පාවිච්චි කිරීම දෙවෙනි කාරණේ. විවෘත කිරීමෙන් පස්සේ. ඒතර එහෙම වංචාවකට පාවිච්චි කරන ගිණුමක් බැංකුවක තියෙනවා. අත් වශයෙන්ම බැංකුවට මුලින්ම දැනුම් දුන්නොත් බැංකුවේ සහ FI එකටත් දැනුම් දෙනවා. මොකද FI එකට තමයි බලතල තියෙන ෆ්‍රීස් කරන්න. හැබැයි බැංකුව දැනුවත් කරා බැංකුවේ යම්කිසි ආකාරයක වගකීමක් තියෙනවා මේ ගිණුමේ වැරදි වංචාසහගත පාවිච්චි කරනවා නම් ඒ සම්බන්ධ යම්කිසි අවධානයෙන් ඉඳලා එතකොට අර STR රේස් කරන කියලා කියන්නේ සැකසහිත සත්විශේෂ ට්‍රාන්සැක්ෂන් නම් ඒක රිපෝට් කරන්න ඕන ඒගොල්ලෝ රිපෝට් කරන්න ඕන බැංකුවක. ඒ වගකීම තියෙන බැංකුව වලට.
නැත්තම් ඔබතුමා වාර්තා කරා නම් එතකොට ඒ අනුව ඒගොල්ලෝ රිපෝට් කරනවා මේකේ සැකසහිත ගනුදෙනු වෙන ගිණුමක් කිව්ව හැටිය එතන ඉඳලා ඉදිරියට කටයුතු කරගෙන යන්න පුළුවන් FIU එකේ බලතල අනුව. ඒක වෙලා තියෙන්නේ අපි දැකන සමහරලාට බැංකුවලත් හරියටම මේක නැවත මුදල් ගන්න ගියාම සමහරලාට හරිම අපහසුතාවයකට පත් වෙනවා වෙච්ච අය. මොකද එකක් සල්ලි තියෙනකොටම අයින් කළා දානවා. මුදලක් ඉතුරු වෙන්නේ නැහැ. දෙවෙනි කාරණේ ඊට පස්සේ ගිණුම විවෘත කරපු කෙනාගේ විස්තර හොයාගෙන පොලිසියට ගෙන්නවලා කට උත්තර අරගෙන ওই ටික කරන්නේ යම්කිසි කාලයක් යනවා. ඒතර ඒ යන කාලය තුල සමහරලාට අර ඒ අය ඒ ගිණුම නැතුව ඒ නිසා ඔබතුමා ගිණුම් වෙන ගිණුමක වෙන බැංකුවක ගිහලා තා ගිණුමක් විවෘත කරනවා. ඒ අතරතුර තොරතුරු සම්බන්ධව අර හුමාරු වීමේ අඩුපාඩුවක් තියෙන නිසා අපි දැන් අර ෆින්සර්ට් සර්ච් කියන ආයතනෙන් අපි උත්සාහ කරන්නේ බැංකුව වලට රෙගුලේෂන් එකක් විදිහට දෙන්න පුළුවන් තරම් මේ වගේ වංචා වෙනකොට ඒ තොරතුරු අනිකුත් බැංකුවත් එක්ක අඩු ගන්න ෂෙයා කරගන්න කියලා. එතකොට අඩු ගන්න බැංකු පද්ධතිය දන්නවා මේක යම්කිසි සැකසහිත කටයුත්තක් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරගෙන ඉන්න පුළුවන්. ඉතින් මේක අමාරු කාර්යයක්. නමුත් මම හිතන්නේ හැමෝගෙම සහායකත්වය මේක බලකන්න ඕන. ඒකේතකොට කොහොමද බැංකුවක ගොඩක් වෙලාවට කරන්නේ ටෙලිෆෝන් නම්බර එක නැත්නම් ඊමේල් එක හැක් කරාම කාට හරි යවනවා මුදල් ලෙවන්න කියලා. අනිත් පැත්තෙන් යවන කෙනත් අත් වශයෙන්ම හැමතිස්සෙම පරිස්සම් වෙන්න ඕන. කවුරු හරි ඊමේල් එකක් හරි WhatsApp එකක් එවුවහම තමන්ගේ හිතවත් කෙනෙක් වුණාද අඩු ගානේ අනිත් පැත්තෙන් අහන්න මේක ගොඩක් වෙලාවට අහුවෙච්ච අය ඉන්නවා. එහෙනම් අපි දන්නවා ඉතින් පොලිසියට ඊට පස්සේ වාර්තා කළා රිකවරි ප්‍රොසෙස් එක අපේ තියෙන නීති පද්ධතිය තුළ හරිම අමාරුයි. ඒක කියන්නේ යන කාලෙත් එක්ක වංචා කරන කෙනාට මුදල් ටික අරන් ඒක වෙන්නේ ඒක ක්‍රිප්ටෝ කරන්සි අරගෙන මාරු කරලා දානවා. එහෙම නැත්නම් කෑෂ් අරගෙන ඩිසපියර් වෙනවා. ඊට පස්සේ සමහර අය හොයාගන්නත් බෑ පොලිසියෙන් කියලා හොයනකොට ඒ කියන ඇඩ්‍රස් වල ඒගොල්ලෝ ඇත්තෙත් නැහැ. ඒක ලොකු ප්‍රොසෙස් එකක්. ඉතින් ඒක පුළුවන් තරම් අර ඒකත් දැනුවත් කිරීම ඒ වගේක් වුණාම විශේෂයෙන් අපි දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේ කෙනෙක් ඉල්ලලා එවනවා නම් ඊමේල් එකකින් හරි WhatsApp එකකින් හරි එකකින් අනිවාර්යයෙන්ම ඒක වෙරිෆයි කර ගන්න ඕනේ. ඒ පුද්ගලයාට කතා කරලා මේක ඇත්තක්ද මේ ඔබතුමා මට සල්ලි ඉල්ලුවාද මෙහෙම එකක් තියෙනවාද කියලා ඒක දෙවෙනි සැරේ විශේෂයෙන් හොයලා බලලා උදව්වක් කරන එක වෙනම කතාවක්. නමුත් නොදැන එක පාටම සමහරවිට අහු වෙන වෙලාවල් තියෙනවා. කනගාටු කාරණේ.